තිස් ලෝකමාරියේ මං ඉතින් අපෝ තවක කරි ගහවි කියන මේකට කියන්නේ නැහැ අපිට දෙනවා කියන වෙලාවට දෙන්නේ නැහැ. ඒකේ ඉඳන්ම කරපු දෙයක් මේ කට්ටිය. මොකද්ද තේරුම් නැහැ කිව්වේ. නෑ තව එකක් ගහන්න කලින් මම පැනලා ආවිත් පෙන්න. මේ කට්ටිය ජීවිතේ දැන් ඊළඟට දෙන එකක් දෙන්නෙම නැහැ. ඔව් එහෙම කට්ටියක් මේ කට්ටිය. මෙහෙම හිටියද? බුදියද කිව්වේ? ඒකනේ අපි දෙනවනේ. බනෑනේ. අර මිලින්දවත් දාලා යවුවනේ. අන්න මම ඒක තමයි මම උපුටා ගැනීමක් කරේ. උපුටලාගේ මම පෙන්නුවේ මේ කට්ටියන්න. කිව්වත් කිව්ව විදියට කරනවා. හරි. හරි තව කට්ටිය ඉන්නකෝ දින්දි කියන්නේ මේ. එකින් අපි කරමු. දැන් යන්න පුළුවන් දැන් පුළුවන් යන්න. මොකද දැන් කඩන්නේ කියන්නේ? අද ඇත්තන්නේ ඔය. එන්න කරින්ගා. මේ ඉස්සලා මේකට උත්තර දීලා යන්න මේ. මොකද්ද? දැන් මොකක්ද අර කරේ අර දැන් මෙතන. රැප් කරා. ඒකනේ සින්දු කෑල්ලක් නැහැ නේ එහෙම. එහෙම කෑල්ලක් නැහැ ඒකේ. ඇයි එතන සැට්ටින් නැටේ? නෑ අවුලක් නැහැ ඒක හොඳට කියන්නේ. ගැටුව නැදින්ද? කිව්වා දුනිට යමාලු තියෙන. ඒක නියමයි කියන්න ආවේ. ඒක කියන්නේ. ඔව්. අද ඉන්නේ මේ ලෝ කියලා. අර ගිහින් එක්කගෙන එන්නේ. එන්නේ කොහේ? තුනේ දැන් ඇවිදින්න බෑවට. මේ එන්නේ කොහලා මේ කතා කරලා බෑ. යන්න පුළුවන් මාමේ. බෑ මේක. අතර මගට වෙයිදන්නේ. යෝ. දෙන්න වෙන්නේ. ඔය බැටි පැල්ලේ. දෙන්න මෙන්න. රජ්‍ය වෙන්න බයෙන් එන්නේ. අන්නේ. හරි. ඔය එන්නේ ඔය. ඔන්න මාමට හරි ගියා එහෙනම් මේ පැත්තේ. නැතුවයි. හරි නැතර මග. ඔච්චේ. එහෙම කතාවක් එපා යාළුවේ. යා. අත හරිය නම් හොඳයි නේ. නෑ කමන්නේ. පුංචි ඇවිල්ලා බලන්න. එන්නේ දරුවා. ඔය පොඩේ මේ. රත්නේ.
දැන් මාමට ඕන දෙයක් කරන්න මෙතන උඩ ඉඳගෙන. මෙන්න මේ කකුල මහත් දුවේ. මේක දිග ගන්න ඕනේ. මොකද්ද? බලන්න ඉන්නේ තමසේ වරෙන්කෝ විතර. බාමික ගාලේ කලකා. තමසේ වරෙන්කෝ විතර මම ඔක්කොම ටික බලන් ඉන්නේ. ඒ කවුද ඒ කතා කරන්නේ? අපි ජයන්තිනේ. ජයන්ති කේන්ති තමයි. තෝ වරෙන් තෝ විතර. කවුද ජයන්තිනේ මයික් එකක් දුන්නේ? මයික් එකක් කියන්නේ මේ කෝල් එකක් ඇවිල්ලාද කොහෙද ඒක මයික් එකට අරලා තියෙන්නේ. ඒ ටෙලිෆෝන් කෝල් එක ගත්තේ කවුද? ඒ ගෙදරින් ආවේ ඔයගොල්ලන් ගෙදරින් ඒ ආවේ. ගත්තේ කවුද? මගේ ටෙලිෆෝන් එක හොලා මේකේනේ. ඒව වැඩක් නැහැ මෙතන කට්ටිය බලන් ඉන්නවනේ මේක කරන්න වැඩේ. අවුලෙන් නැවිදෙන්නේ මට ඒක අමතකුණා මේ. අපි දැන් අර පැත්තේ අතෙන් තියා. ගෑවෙන්නේ පැලින් නැති. හරියට මැදට ගන්න. මැදින් ඔය හරි මැදට ගන්න. හරි මැදට ගන්න. මම කද වැටි දන්නේ නැහැ. හරි. ඉතින් මේක හොඳේ. බලන්න නෑ මම තාපොන්නේ බෙල්ල කඩින්නේ එහා පැත්තේ වැටි. අර රවුම කඩ කය නැදිලා. හරි කරමු. ලීලා දෙතක බැලුම් පාලා පල්ලෙත කුචුම් ලීලා ලයන ගැලුම් ලීලා දෙතක බැලුම් ලීලා ලයන ගැලුම් ලීලා දෙතක බැලුම් දැන් මොකද තපන් එක කාලා හායි හායි ඔකනේ දෙන්නේ ඇදලා නාලා ඇද වැද විඤ්ඤෝ යා ලැත්තන තලු බලදා එනවා ඔබ වැතෝ මම අපි කට්ටිය එහෙනම් කියමු දුවන බංග කාලය කියලා අපි මෙහෙන් කියන ඔයලා හායි හායි කියන්නේ වෙයි තුන් දෙනාම එකතු වෙලාම කියන්නේ ළඟට බැරි ඉන්නේ කියන්නේ එහෙනම් දුවන බංග කාලය ඉතින් මම බලන්න පිටරේ බලන්න අද අපි කරනවා දුවන බංග කාලා ඇහෙන්නේ නැහැ. පොත තබන් ඇඟ කාලා. ඔයලා හායි හායි කියන්නේ පාපි සුවඳ බන්න කියන්නේ. හරෙන් හායි හායි කියන්නේ. ඔව් ඔයාලා හායි හායි කියන්නේ අයියෝ කෙරෙන්නේ ඒවා. අර පැත්තෙන් තමයි. දුවඳ තබන්. තව බාර. දුවඳ තබන් ඇඟ කාලා. තව බාර. දුවඳ තබන් ඇඟ කාලා. ආපහු හායි හායි ඔහෙ කියලානේ. දැන් මෙච්චර කියපු එක අත්තලා මේ තව එකපාරක් කියලා බලමු. තව එකපාරක් වන්නේ බලමනේ. දුවඳ තබන් ඇඟ කාලා. දුවඳ තබන් ඇඟ කාලා. දුවඳ තබන් ඇඟ කාලා. ආපහු හායි හායි කියන්නේ. ඇති. අපි කරමු. හැද වැද වින්නෝ යා ලස්සන තලු බලඳා ඉනවා ඔබ වැටෝ. ඉතුරුවන් දේවා තියල් දෙනාද මේ දෙන්නට තිත්තුතිය කියලා අපි යනවා යනවානේ. ඔහොම ඉන්න පොඩ්ඩක්. අයියේ. නම් දෙකත් අහගෙන. නම් දෙක කියන්නේ වන්නනේ. නම් දෙක අහනවා අපි. ඔයගේ නම මොකද? නම කියන්නේ? නමද? කෞශල්‍ය. කවුදල්ය? නිලන්ති.
නිලන්ති කවුතල්ලයි තමයි. හරි හරි. හරි මම යන්නේ දැන්. හරි එහෙනම් අපි වැඩේ කරගෙන යන්න. ඔලි යන්නේ මේ පොඩේ මාත් එනකම්. යන්න එන්න කොහොමද?